ආයුබෝවන් යාළුවනි අලුත් vlog එකක් අද අපි යනවා බදුරු බණ්ඩාරේලා අද අපිත් එක්ක ඉන්නවා අපේ සෙට් එකෙන් පොඩි කට්ටියක් අරෝෂි ඉන්නවා ඊට පස්සේ මේ ආලෝක පිහිට දීලා ඉන්නවා චානු ඉස්සරහට යන තැන්වලදී සෙට් එකම මහති උඩට රිදෙනවා නටන්න නැතුව බෑනේ අයි නෑනේ 100ගේ දාන්නේ හෙට අද බන රැට උපිස් එකයි නටුව රැට යන්න තමයි හිතන් ඉන්නේ නේද කොහොමද මට ගිහින් එන්න වෙන්නේ බස් එකේ මම දන්නවා අනුතර වගේ අපි කොහෙද ආවේ? අපි ආවේ ඇල්ල බලන්න. ආයිබෝන් වණකම් අස්ලාම් අලයිකුම්. අපි ඇවිල්ලා තින්නේ බස් එක ඇතුළට පොඩ්ඩක් පෙන්නන්න. මොකද කියන්න තියෙන්නේ ඔයාලට? බඩේ ඒක ගත්තේ නැහැ. ඒක තමයි ගන්න අපිට තමයි ඉස්සරහට කරන්න වෙන්නේ කකුල පොඩ්ඩක් පෙරිලා ගිහින් උඩට නගින්න බස් එකේ සීන් එකේ හින්දා එකපාරක් කියලා මම ආවා අපි ඒකේ නොහෙදිච්ච කාලේ කවන්නේ චානු කොහෙද ඉන්නේ අපි ඉන්නේ දැන් දෙමෝදර ස්ටේෂන් එකේ කෝච්චිය මේ පැත්තෙන් කෝච්චිය බලන්න හදන්නේ මොන බැරි අමාරුකම් තිබ්බත් ඔන්න ආවා දන්නවනේ කරේ එල්ලිලා යාළුවනේ vlog එකක් කරන්න ඕන හින්දා තමයි අපේ දානෙත් කට් කරලා ආවේ කෝච්චියේදී සෙට් එක නෑ යාළුවනේ කෝච්චිය අරෝෂ වචන නෑනේ
ඕනේ අපි දුන්නි දැල්ලේ තව ළඟට ආවා. අපි දැන් වතුර නැහැ. අපි දැන් හිස්වරේ යනවා. සුපිරි චානු මොකද කියන්නේ ඉතින් නියමම කටහඬ පොඩ්ඩක් ඔව් මේ මොකද්ද නම දුන්නි දැල්ල දුන්නි දෙන ඇත්ත පින්නවද අපි යන්න හදන්නේ දාලා දෙන්නේ හරි දොර වහලා ගහන්නේ අරු දොර වහලා ගන්න කවුද මේ සීන් එක හරිද? මං කිව්වනම් කියලා වෙනවා මට.
කලුවරේ රඟදීමා හදවිලේ කීකරුමා දාවලේ සිසුවී පෙම් පාසලේ පහන්තරුවසේ දිලිහිමා අම්බරේ සොමිකැන්වී ආදරේ එක්තැන් ගෙමු ජීවිතේ ී කලුවරේ රඟදීමා හදවිලේ කීකරුමා දාවලේ සිසුවී පෙම් පාසලේ පෙම් දැස දෙන පහසමා මනස රැඳී සතුට දිවිතිරය මත අඳින රූසිරි බලන් ී කලුවරේ රඟදීමා හදවිලේ කීකරුමා දාවලේ සිසුවී පෙම් පාසලේ පද්දලම ගස්ස ඉඟ පාට කරන් කෙස් රනින් තොලවුරක් චිකල රත සාය යාළුවනේ කන්නාවා චානු නම් කාලා ගියා අතන තව සෙට් එකක් කරනවා අපෝ යාළුවනේ අපි දැන් පිටත් වෙනවා අපි හිටපු තැනේ මෙතන අපේ ඇරෝ බඩු ටික අරන් ඉන්නේ අවුයි අපි ඉස්සරහට යනවා එහෙනම් යන ගම සෙට් යාළුවනේ ඉතින් අපේ ඉස්සරහට යන ගමන් ඉන්නේ නවාතැන හොඳයි ෆෑන් ටිකකුත් තිබ්බනම් තව පාන්දර ඒ කියන්නේ මෙතන ඉන්න පුළුවන් ෆෑන් ඕනේ නැහැ සාමාන්‍ය විදිහට ඇවිල්ලා කලබල නිදා ගන්න මිනිස්සුන්ට එහෙම නෙවෙයි අපේ ඔයාලා දකින්න නැති මුති පිච්ච ටික අපේ යාළුවෝ දෙන්නෙක් කෙනා ඉස්සරහට ෆෑන් එකක් කරන්නේ හායි බයි ඔයාලා දකින්න ඇති අපි රෑ නටපු විශ්සු ටික ගොඩක් දේවල් වුණා මේ ඊට පස්සේ තව දෙයක් කියන්න ඕන මේක තමයි මං ගියපු ට්‍රිප් වලින් පිස්සු හැදෙනම අමුතුම අමතක නොවන ට්‍රිප් එක ආයේ වචන නැහැ ඊයේ දිරෑ වෙච්ච හින්දා මේක දැක්කේ නෑ. විතර පොඩි පොකුණුත් එක්ක අපි ඉන්නේ දැන් විවේකාගාරය වෙන්න ඉතින්. නිවාඩු නිකේතනේ. නිවාඩු නිකේත. සේවක නෑ. නිවාසිකාගාරය. මගේ බැච් එක කොහෙද දන්නේ? මගේ බැච් එක කොහෙද දන්නේ මන් දන්නේ බැච් එකක් තිබුණා මගේ බෑග් එකේ. නැති. හිතට පාරම වේදනා විතරම හැරඳ නැසෙනා කුමටද වටවාරනා කඳුරන ආලෙම ගැවෙනා ඇගෙන් බින්ද ආදරෙන් ඔය දැසින් නැගින ඇත ප්‍රවිදම තනි වෙන්න මේරයි සොයානෙන්න මේ සැතැවෙන් දැසින් කතා කළේ ආසයේ ගන්නයේ
සිසිලමා සිත්සේ මට දෙන්න ඒ වලම කවදාද ඔබ දෙන්නේ පිනිබින්දු මල් වැලි අරන් සඳ මිතුරි සුද මිරි කළ වැනවී සිටි බහුලු පිනි බහුලු කළ වැනවී උඩුදුන් අරවිය මල් පිපුණා කඳුරින් පරවී නුඹ සේවා කෙහෙරන් සවසා සුබදින් වියලීනා ඇයිද මෙසේ විදවාලා ඔබ මසිත මෙසේ දුරගව්වේ මා ඉන්නේ මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ සෙවනැලි මාවතේ රැඳියේ ජීවිතේ රැලි මත සාගරේ මතුවේවා සදා ඒ සියුමැලි ඔබේ මත රැඳියේ දෙකපුලකී කතා ඇසේ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් මිර සඳ සිසිලස අතරේ හොයනවා මේ අපි කවුරුද ඊය කිලොව සිතුවම් කළ අතරේ යනවා බලනවා මේ අපි කවුරුද ඉරවැස යන ගොම්මන් යාමේ සරු එක දෙකදී උලක් කොරටුවේ ලපටි දලු පැහි මංගොට දැන් හරිම වැඩ වගේ ඈපොලට ගිහිල්ලා ලාබෙට විකුණාලා ගෙදර එන්නේ hina වෙයි වෙයි මංගෝ කරුණෙන්දී මොකද මේ පැත්තේ සඳයාමේ බලා ගෙදරින් පැනගත්තේ ඇයි කියන්න අයියෝ කන්නේ මං අහන්නේ අනේ මේ ගොන් අතර ගන්න කවන්න උඹට ඒත් කරපන් මං අහන්නේ එට්ටි පෙට්ටලා අනිත් ළමයිට දෙන්න දුව ටිකානම කනවද මං අහන්නේ මම දන්නේ හාල් කිලෝ 3ක වීඩියෝ එකක්ද කරන්නේ ඔව් හාල් කිලෝ 3ක් විතර කෑවා විතර 6ක් විතර කෑවා 6යි මේකට අවුලයි 5යි මේ මාළු කටුගේ බලහ ඔර විතර තවත් තියෙනවා හරි පහයි මාළු කටුගේ මෙන්න මාළු කටු ප්‍රාග්‍යයිතිහාසික මානවයක් කියවෙන්නේ ඔච්චර ඔව් බලන්න පිඟානේ සයිස් එක මේ මං කෑවා සාන්නාහාර අපිට දෙමළ අපුඩිය ගන්න අපිට ගන්න කොල්ලා මෙන්න very good very good very good සියාරුට මම මෙතන ඉන්නේ නැත්නම් මෙන්න තානට ආවේ නැතුව සිය බලන් ඉන්නේ.
කවුද ගුලිදාන් මස් එකට ගුලි දැම්මේ? අර රැඳ ගුලි දාලා. අඩෝ බඩ වැක්ක පුරා. වගුරු දෙක පෙරන. යන්නේ කන්නේ. පෂ නගේමි